අයිබෝවන් කියලා පිළිගන්නවා GOPS YouTube channel එකට හැමෝම. ඉතින් අද මම කතා කරන්න ආවේ ගොඩාක් A level geography කරන දරුවෝ කරන ලොකු වැරැද්දක් ගැන. ඒ තමයි කටපාඩම් කරන්න යන එක geography වගේ subject එකක්. ඇත්තටම geography වගේ subject එකක් කටපාඩම් කරලා කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඊට වඩා ලේසි අපි ඒක තේරුම් ගන්නවා නම් subject එක. ඉතින් මම හිතුවා අද කතා කරන්න ජෝග්‍රෆි සබ්ජෙක්ට් එක කටපාඩම් කරන්නේ නැතුව ප්‍රධාන ටිප්ස් 3කින් අපි කොහොමද මේක හරියටම පාඩම් ටික තේරුම් ගන්නේ කියලා. එහෙනම් අපි මේ ටිප්ස් 3 ගැන කතා කරමු. පළවෙනි එක තමයි ඔයාට පුළුවන් ජෝග්‍රෆි සබ්ජෙක්ට් එක ඔයා කරන පාඩම් කොටස මයින්ඩ් මැප් එකක් විදිහට හදාගන්න. මයින්ඩ් මැප් එකක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් ඔයා කරන පාඩම් කොටස් ඒවා කටපාඩම් කරනවා හරි මොකක් හරි පාඩම කියවගෙන යනකොට ඔයාට මේ මේන් දේවල් ඔයාට ඔලුවට එනවා. ඒතර අන්නේ දේවල් අපි මතක තියාගන්න කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි මයින්ඩ් මැප් කියලා කියන්නේ රුක් සටහන් වගේ දේවල් පාවිච්චි කරලා ඔයාට ඒක මතක තියාගන්න පුළුවන් විදිහේ ක්‍රමයක්. ඉතින් මම ඒක පෙන්නන්නම්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ පෙන්වන්නේ මම කාලගුණයේ දේශගුණය කියන පාඩම් කොටසේ පළවෙනි ඒකකයට කොහොමද අපි මයින්ඩ් මැප් එකක් හදාගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ මුලින්ම මේන් මාතෘකාව ලියලා තියෙනවා කාලගුණය සහ දේශගුණය කියලා. ඒකට අදාළව අපි කතා කරන ප්‍රධාන කොටස් ටික තමයි මම මේ කොටස් තුනකට බෙදාගෙන තියෙන්නේ දැනට. එකක් තමයි නිර්වචන. කාලගුණය සහ දේශගුණය කියන කොටස් වලට අදාළව ඔයා නිර්වචන හොයන්න ඕනේ. මේ නිර්වචන ටික ඔන්න වෙනම ඔයාට කොටස් කරගෙන මේ පහලට ලියා ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි කොටස තමයි කාලගුණ දේශගුණ මූලිකාංග. ඒ යටතේ උෂ්ණත්වය, වර්ෂාපතය, ආර්ද්‍රතාවය, සුළං වලාකුළු මේ වායු පීඩනය මේ වගේ දේවල් කොටස් කරගෙන තියෙනවා. ඒ වගේම දැන් මේකට අදාළව උෂ්ණත්වය යනු කුමක්ද කියලා මෙතනම යටින් ඔයාලට පොඩියට ලියා ගන්න පුළුවන්. වර්ෂාපතනය යනු කුමක්ද ඔය විදිහට නිර්වචනය කරගන්න පුළුවන් මෙතන. ඒ වගේම කාලගුණයේ දේශගුණයේ අතර තියෙන වෙනස්කම්. මෙන්න මේ කොටසට අදාළව ඔයාට පහලට ලියා ගන්න පුළුවන්. ඒතර ඔයා වචන 100ක් කටපාඩම් කරනව වෙනුවට මෙන්න මේ මයින්ඩ් මැප් එක හදාගත්තා නම් ඔයාට ලේසියෙන් මේ කොටස් ඔලුවට ධාරණය කරගන්න පුළුවන්. ඒ වගේම ඒකක වලට අදාළව ඔයාට පුළුවන් මේ වගේ මයින්ඩ් මැප් හදාගෙන ඒ කොටස පාඩම් කරගන්න. ඔයා කරපු පාඩමට අදාළව MCQ කොටස් එකතු කරගන්න. ඒකෙදි ඔයාට පුළුවන් අවුරුදු 10ක වගේ පාස් පේපර්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් මේ පාඩමට අදාළව අහලා තියෙන MCQ කොටස් එකතු කරගෙන ඒවා ප්‍රැක්ටිස් කරන එක. ඒවට උත්තර හොයන එක. මේක කරනකොට එක දිගට ඔයාට ඉක්මනින්ම මේ පාඩම තේරුම් ගැනීමේ හැකියාව සහ අවබෝධ කර ගැනීමේ හැකියාවක් එනවා. ඉතින් මේක ඉතාම සාර්ථක ක්‍රමයක් විදිහට පිළිගන්නවා. ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි ඔයා පාඩම් කරන එක කටපාඩම් කරනවා වෙනුවට ඔයාට පුළුවන් ඒක තේරුම් අරගෙන ඔයාගේ වචනෙන් එක්ස්ප්ලেইন කරන්න නැවත නැවත. ඒකේ කටපාඩම් වීමක් නෙමෙයි වෙන්නේ ඔයා අවබෝධ කරගෙන තමයි ඒක නැවත කියන්නේ. ඉතින් ඒ අනුවත් ඔයාට පුළුවන් ඉක්මනින් මේ පාඩම සරලව තේරුම් ගන්න. ඔයාගේ වචනෙන් මේ පාඩම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම තුන. පළවෙනි එක තමයි මයින්ඩ් මැප් එකක් හදාගන්න එක, දෙවෙනි එක MCQ ප්‍රැක්ටිස් කරන එක සහ තුන්වෙනි එක පාඩම් කරපු දේ ඔයාගේ වචනෙන් එක්ස්ප්ලেইন කරන එක. මෙන්න මේ ක්‍රම තුන අනුගමනය කරනවා නම් ඔයාට ඉතා සාර්ථකව ජෝග්‍රෆි විෂයේ තියෙන පාඩම් කොටස් ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේක තේරුම් ගන්න නැති කියලා. ඉතින් දිනපතාම ඔයගලන්ට පුළුවන් මේ වගේ ටිප්ස් පිළිබඳව සහ විවිධ විෂය කරුණු පිළිබඳව හදාරන්න මේ channel එකේදී. ඉතින් channel එක subscribe කරගෙන යමු, like එකකුත් දාගෙන යමු. ඉතින් නැවත දවසක ආයෙත් හමු වෙමු.